VFD කියන්නේ variable frequency driver එකක්. අද අපි මේක ගැන කතා කරමු. මම හසික නුවන්ත. VFD එකකින් මෝටර එක ස්පීඩ් එක නිවැරදිව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මෝටරයට ලබා දෙන ෆ්‍රීකවන්සි එක, වෝල්ටේජ් එක වෙනස් කිරීම මගින් මෝටරේ ස්පීඩ් එක නිවැරදිව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ ෆැක්ටරි එකේ මෝටර්ස් හැම වෙලේම උපරිම වේගෙන් රන් කරගන්න ඕනේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම මෝටර එක ටික වෙලාවක් ස්ටොප් කරලා තියෙන්න ඕනේ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මෝටර්ස් විවිධ වේග වලින් රන් කරගන්න ඕනේ වෙන්න පුළුවන්. මේ හැම දෙයකම හොඳම සොලියුෂන් එක තමයි VFD එක. VFD එක පාවිච්චි කරලා ඔයාලගේ ෆැක්ටරි එකේ විදුලි බිල අඩු කරගන්නවා වගේම මෝටර්ස් වල කාර්යක්ෂමතාවය සහ කල්පනාත්මක වැඩි කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු VFD එක මොන වගේ ඇප්ලිකේෂන් වලටද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මෝටර්ස් වලට, පම්ප්ස් වලට, ෆෑන්ස් වලට, එයා ට්‍රන්ස්ෆර් මැෂින් වලට වගේම කන්වේයර් බෙල්ට්ස් වලට, ඒ වගේම තවත් ගොඩක් ඇප්ලිකේෂන් වලට අපිට VFD එක පාවිච්චි කරන්න පුළුවන්. හිත ඉන්න එපා. අදම කතා කරන මැක්ඩෙල් ලංකාව අපි දෙන්නම් ඔයාලට හොඳම VFD සොලියුෂන් එක.